මිනිස් හිතක ස්වභාවයක් තමයි අසීමිතව වැඩ කරන්න ගත්තහම තදින් රැකියාවේ හෝ ව්‍යාපාරයේ යෙදෙන්න ගත්තහම දරා ගන්න පුළුවන් සීමාව ඉක්මවලා ගිය තැනකදී එකපාරට හිත කඩාගෙන වැටෙනවා. අපේ හිතට වැඩ කරන්න පුළුවන් සීමාව මොකද්ද? අපේ හිතට දරන්න පුළුවන් සීමාව මොකද්ද කියලා අදහසක් නැහැ. මෙන්න මේ නිසා අපි අධික වැඩ සහිත කෙනෙක් නම් වරින් වර හෝ හිතට විවේකයේ ඇති කරන්න ඕනේ. පැය 6, 7, 8, 10 මේ වගේ එක දිගට වැඩ කරනවා නම් ඒක යාගේ හිතට වෙහෙස ඇති කරන්නේ නැවත ගොඩ ගන්න බැරි විදිහට වෙන්න පුළුවන්. ඒ නිසා පැයකින් හෝ පැය එකමාරකින් පසුව තමන්ගේම හුස්ම රැල්ලට හිත එකඟ කරලා එහෙම නැත්නම් හිත සංසිඳලා යන ධර්මයක් අහලා හිතේ පහසුව සංසිඳීම ඇති කරන මොකක් හරි ශ්‍රවණය කරන දෙයක් අහලා එයා හිත සංසිඳව ගන්නවා නම් අර විවේකය නිසාම අර පහසුව නිසාම හිත ලෙඩ වෙන ස්වභාවය අඩු වෙලා යනවා. මේක අපේ ජීවිතවලට පුරුදු නැති එකක් වෙන්න පුළුවන්. නමුත් අධික වේගෙන් යන මේ සමාජයේ ඒ පුරුද්ද ඇති කර ගන්න ඕනේ. තමන්ට වග කියන්නේ තමන් විතරයි කියලා අඳුර ගන්න ඕනේ.